මම නංගි විතරක් නෙමෙයි අපේ ගෙදර මම හිතන්නේ අපේ අම්මගේ අතින් හැදුණු ළමයි 20කට එහා ඉන්නවා. මේක මම ඇත්තටම මම දැනගත්ත විදිහට ඉපදිලා තියෙන්නේ මාතර. මමයි මගේ නංගි තමයි පවුලේ ඉන්නේ. ඒ හැමදේම අතහැරලා මම කොළඹට ආවා අවුරුදු 15. අම්මා හොස්පිටල් එකෙන් එළියට ඇවිල්ලත් දොර ගාවට වෙලා බලාගෙන හිටියලු කීයට හරි මේ ළමයාව ආපහු අරන් යනවා. මැරිච්ච මල සිරුරක් නේ තියෙන්නේ. එතන ඉඳලා මම හිතන්නේ මම දන්නේත් නැතුව මම හිතන්නේ කිරිපවා මේ බොන්න හදලා තියෙන්නේ. අපි හුඟක් වෙලාවට දැකලා තියෙනවා අම්මෙත් තාත්තෙක් හිටියත් අසරණ වෙන දරුවෝ. තවත් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා අම්මෙක් තාත්තෙක් නැතත් ජීවිතේ ජයගත්ත දරුවෝ. දැන් අද අපි ඔයගලන්ට මේ කියන්න හදන කතාව ඇතුලේ තියෙන්නේ අර මම දෙවෙනියට කිව්ව කතන්දරේ. ඒ කියන්නේ අම්මෙක් තාත්තෙක් නැති වුණත් ජීවිතය ජයගත්ත දරුවෝ. මේ මාත් එක්ක දැන් මෙතන ඉන්නේ එහෙම කෙනෙක්. ඉරේෂා දිල්හානි. ඉරේෂා කියන්න හදන මේ කතාව ඔයගලන් හොඳට අහගෙන ඉඳලා මම හිතන්නේ ජීවිතේට අපේ ජීවිතවලට එකතු කරගන්න. අපිට අම්මලා තාත්තලා හිටියත් අපිට යම් දේවල් තිබුණත් සමාජ මට්ටමක අපි හොඳ සමාජ මට්ටමක ජීවත් වුණත් අපිට ඉරේෂාගේ කතාව ඇතුලෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අයිබෝවන්. අපි මුලින් කියමු ඉරේෂා ඔයා මං හිතන්නේ අගුණවල පැලසිනේ. අගුණ කොළ පැලස්ස ඉපදිලා තියෙන්නේ. ඒ වුණාට හරියටම ඒක මුකුත් දන්නේ නැහැ. නමුත් අවුරුදු කිව්වේ 9 දී නැත්නම් 9 ශ්‍රේණියේදී තමයි හරියට දැනගත්තේ. ඒත් මේ මාතර පළාතේ මෙහෙම තමයි කියලා දැනගන්නේ අවුරුදු 9. අවුරුදු 9 දී. දැන් අපි මුලින් මුලින්දලම කියමු කොහොමද මෙහෙම එන්නේ? අවුරුදු 2ේදී මෙතනට එන්න හේතු වෙන කාරණය මොකක්ද කියන එක දැනින්ම අපි පටන් අරගෙන කතාව දිගට කියාගෙන යමු. හරි. මේක මම ඇත්තටම මම දැනගත්ත විදිහට ඉපදිලා තියෙන්නේ මාතර. මමයි මගේ නංගි තමයි පවුලේ ඉන්නේ. තාත්තා නැති වෙලා ගොඩක් කාලෙක ගියාට පස්සේ තමයි අම්මා නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිව SOS ළමා ගම්මානයට බාර දීලා තියෙන්නේ. අම්මා නැති වෙලාත් දවස් දෙකක් මට කියලා තියෙන විදිහට. එහෙම අපි එයත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් ඒ කාල සීමාව තුළ නංගි ගොඩාක් අසනීප වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් එක්කම තමයි SOS ළමා ගම්මානයට අපිව බාර දීලා තිබුණේ. ඊට පස්සේ SOS ළමා ගම්මානයේදී තමයි අපිට අම්මා හම්බ වුණේ. අපිව බලාගත්තු අම්මා. ඉතින් එයා හින්දා තමයි අදටත් නංගි ජීවත් වෙන්නේ. ඇත්තටම කියනවා නම් එයා සහ SOS ළමා ගම්මානයේ අංකල් ආන්ටිලා හින්දා. ඉතින් ඒ ඉඳලා අවුරුදු 15ක් 16ක් විතර මම SOS ළමා ගම්මානයේ හැදුනා වැඩුණා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා තමයි මම SOS ළමා ගම්මානයේ සමාජගත වුණේ. අද වෙනකොට ඉන්න තැනක් කියමු. අද වෙනකොට මම දැන් විවාහකයි. අවුරුදු 6ක් දැනට විවාහ වෙලා. ඉතින් ස්වාමි පුරුෂයාගේ ගෙදර එයාගේ අම්මා තාත්තා එක්ක සන්තෝෂෙන් ජීවත් වෙනවා. දැන් වෙනකොට ව්‍යාපාරිකාවක්. ග්‍රැෆික් ඩිසයිනින් කරන්නේ. ඒක පොඩි කාලේ ඉඳලා තිබ්බ මගේ හීනයක් සහ මගේ ගෝල් එක. ඉතින් දැන් වෙනකොට ඒ හැමදේම සාර්ථක කරගෙන දැන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. පොඩි කම්පැනියකුත් පටන් අරගෙන Print Forest Private Limited කියලා රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. SOS එකේ සෑහෙන වැඩ කොටසක් ඒ හරහා කෙරෙනවා. ඉතින් සන්තෝෂයි. දැන් මේකේ තව අපිට ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. දැන් ඉරේෂා කිව්වා වගේ ඉරේෂා අවුරුදු 2ේදී නංගිට මාස 6ක් වගේ කාලෙකදී තමයි අම්මා ගේ ඇතුළේදීම අවසන් ගමන් යන්නේ. කියන්නේ රෝගාතුර වෙලා ඉන්නේ ඇති ඉරේෂාලා හරියට දන්නේ නැහැ. ගේ ඇතුළේදී අම්මා නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ අහල පහල කිසි කෙනෙක් මේක දන්නේ නැහැ. ඉරේෂායි නංගි මේ ගේ ඇතුලේ අම්මා ළඟම ඉන්නවා. හැබැයි ඒ නිසා පස්සේ කාලෙක මේ වෛද්‍ය පරීක්ෂා වලින් පස්සේ පරීක්ෂණ වලින් පස්සේ දැනගන්න හම්බ වෙනවා
නංගිට යම් යම් අම්මගේ ඒ දැන් මැරිච්ච මල සිරුරක් නේ තියෙන්නේ. එතන ඉඳලා මම හිතන්නේ නංගි දන්නෙත් නැතුව මම හිතන්නේ කිරිපවා මේ බොන්න හදලා තියෙන්නේ. එහෙම වෙලා තමයි ඉතින් නංගි රෝගාතුර වෙන්නේ. අර ඊට පස්සේ අර SOS ළමා ගම්මානයට ගෙනාවට පස්සේ ඒ අම්මා මේ හදන අම්මා තමයි නංගිව බේරගන්නවා කියන්නේ උපරිම කැපකිරීමක් කරලා වෛද්‍යවරු හම්බ වෙලා ඒක හිතා ගන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ කුසින් වදපු දරුවෙක් නොවුනත් මේ දරුවව හදනවා ජීවිතේ බේරගන්නවා මේ අම්මා. ඉරේෂත් නංගිත් මේ අම්මා ළඟ තමයි ඊට පස්සේ හැදෙන්නේ. දැන් මේ අම්මා ගැනත් ටිකක් කියමු. අම්මගේ නම එහෙම ටිකක් අපි කියමු. අම්මගේ නම ශ්‍රීමා බටුවංග. කියලා ඉවර කරන්න පුළුවන් මේකක් නෑ අම්මා ගැන. ඇත්තටම කියනවා. මොකද අද කාලේ අපි දැන් මේ අහන දකින්න දේවල් එක්ක බලනකොට ඒ අම්මා ගැන කියන්නේ අපිව හදපු අම්මා ගැන සහ SOS මව්වරු හැම කෙනෙක්ම කියන්නේ මම පොදුවේ කියන්නේ දෙමව්පියෝ අහිමිව තමන්ගේ ළමයි වගේ තමන්ගේ කුසින් හදපු ළමයි වගේ බලා ගන්න දෙමව්පියෝ මාරම උතු. ඒ කට්ටිය ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මගේ අම්මත් ඒ වගේ අම්මට මං හිතන්නේ SOS එකට අපි දෙන්න බාර දෙනකොට අපේ පවුලේ තව වැඩිමල් අයියා කෙනෙක් හිටියා. අයියා කෙනෙකුයි මල්ලි කෙනෙක් හිටියා. එතකොට ඔක්කොම අපි දෙන්න ගෙනාවට පස්සේ අම්මට චූටි අතදරුවෙක් ආපහු ගෙනත් දුන්නා. ඒත් මාස ගානකින්. ඒ මල්ලි අපේ. එතකොට අපි හැමෝම අවුරුදු 5ට අඩු ළමයි 5 දෙනෙක්. ඒ 5 දෙනාත් එක්ක තමයි අපේ අම්මා අපිව හැදුවේ. එතකොට මට මතකයි අම්මා කියනවා අපි පොඩි කාලේ නංගිව හොස්පිටල් තියාගෙන ඉන්නකොට ඩොක්ටර්ස්ලා ඇවිල්ලා කිව්වලු ඔයාට තව ළමයි 4 දෙනෙක් ගෙදර ඉන්නවා. ගිහින් ඒ 4 දෙනා බලන්න මේ එක්කෙනෙක් නැති වුණා කියලා ඔයාට ගැටලුවක් නැහැ කියලා. ඒත් අම්මා කියලා තියෙනවා නෑ මේ ඒ දරුවා වගේම මට මේ දරුවොත් ඕන කියලා. එහෙම කියලා අම්මා කියනවා අම්මා හොස්පිටල් එකෙන් එළියට ඇවිල්ලත් දොර ගාවට වෙලා බලාගෙන හිටියලු කීයට හරි මේ ළමයාව ආපහු අරන් යනවා. දැන් බලන්න මේ තමන්ගේ මේ කුසින් වදපු දරුවෝ නෙමෙයි මේ දැන් මේ ඉරේෂා කිව්වට මල්ලිලා අයියලා කියලා කිව්වට ඒ කවුරුත් මේ අම්මගේ කුසින් වදපු දරුවෝ නෙමෙයි. අපි දන්නවා SOS ළමා ගම්මානයේ මේ අම්මා කෙනෙක් තෝරගන්නකොට ඒ අම්මාව තෝරාගෙන ඒ අම්මට බාර දෙන දරුවෝ ටික සියලුම දරුවන්ට අම්මා කුසින් වදපු අම්මා කෙනෙක් හා සමානව මේ දරුවන්ව බලා ගන්න. ඉරේෂලටත් හම්බුනේ ආදරේ. ඒ ආදරේ හම්බෙච්ච ඉරේෂලා කිසිම වැරදි වැඩක් කරන්නේ නැතුව ඒගොල්ලෝ තෝරගන්නවා ජීවිතේ දියුණුව කරා යන මාර්ගය කොයි විදිහටද ගමන් කරන්න ඕන කියලා. ඒ මාර්ගයට මේ අම්මා රුකුලක් වෙනවා කියලා දෙනවා. අපි ඒකත් පොඩ්ඩක් කියමු. ඔව්. දැන් වැරදි වැඩ කරේ නෑ කියන්නත් බෑ අපි. ළමයි විදිහට සෑහෙන දඟ කෙනෙක් මම. ඉතින් මේ ඉස්කෝලේ ගියත් ඒ වගේ මගේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ මම අකමැතිම දේ තමයි ඉස්කෝලේ යන එක. ඒකත් කියන්නේ ඉස්කෝලේදිත් ගොඩාක් බාහිර කටයුතු තමයි තිබුණේ. මම ඉස්කෝලේ ඩ්‍රාමා කරා, ඩාන්සින් කරා, ස්පෝර්ට්ස් කරා, ඒ හැම දෙයක්ම කරා. ඉතින් හැබැයි ඉගෙන ගන්න දේත් කරා ඒ අම්මගේ ඒ බල කිරීම සහ ඒ මේවා එකට අම්මගේ උමනාවට. මොකද හැමතිස්සෙම අපිට කිව්වේ වෙන මොන දේ කරත් වැඩක් නැහැ අපි ඉගෙන ගන්න නැත්තම්. ඔව්. ඉගෙන ගන්නත් දේ තමයි අනිත් හැම දෙයකටම පළවෙනි තැන වෙන්නේ. ඉතින් මම කවදාවත් මට ඕන තැනට යන්න බැහැයි කියලා මගේ ඔළුවේ තිබුණා අම්මා හැමතිස්සෙම දාලා ඔයා ඉගෙන ගත්තොත් ඔයාට මේ දේ හම්බ වෙයි. හැබැයි ඔයා ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට මේ දේත් නෑ. ඔයා කොච්චර ඒ පැත්තට දක්ෂ වුණත් ඔයාට වැඩක් නෑ කියලා. ඒකෙන් ඉතින් ඉගෙනත් ගත්තා. ඒ O levels වෙනකන් විතරයි මම ඇත්තටම ඉස්කෝලේ ගියේ. ඒකට හේතුවක් තිබුණා. මොකද අපි ඉගෙන ගන්න කාලේ මට SOS එකෙන් මට කම්පියුටර් සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගන්න හම්බුනේ 5 වසරේදී. මට අවුරුදු 10යි මම එතකොට. ඉස්සෙල්ලාම අපි කම්පියුටර් එකක් අල්ලනකොට. ඒක දැක්ක දවසේ ඉඳලා මට හිතුණා නෑ මට මේක තමයි හරියන්නේ. මේක තමයි මගේ ලයිෆ් එක වෙන්නේ කවදා හරි. ඉතින් අම්මගේ අකමැත්තෙනුත් මම හැමතිස්සෙම කරේ ඉස්කෝලේ වැඩ කරනවට වැඩිය කම්පියුටර් එක බදාගෙන හිටපු එක. ඉතින්
SOS එකේ අංකල්ලත් ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මම කැමති දේනේ. ඔව්. ඒත් මම කැමති දේ සහ එයාලත් දැනගත්තා මේක අපි කොච්චර එපා කිව්වත් මෙයාට යන්න පුළුවන් මේක තමයි. ඔව්. මෙයා කවදාවත් මේක අත්හරින්නේ නැහැ කියන එක. ඉතින් ඉස්කෝලේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක් තිබුණේ නැහැ කම්පියුටර් විෂය සම්බන්ධව. ඔව්. ඉතින් එතකොට දැන් අපි O levels ඉවර වෙලා මාස 3ක් විතර ගෙදර ඉන්නවා නිකන්. එතකොට ඇහුවා අපෙන් දැන් ඉතුරු මාස 3 ඔයාලට නිකන් ඉන්න බෑ. අපි හැදුනේ SOS එකේ පරිසරයත් එක්ක අපිට එහෙම නිකන් ගෙදරට වෙලා ඉන්න බෑ. මොනාම හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඔව්. ඉතින් මම කිව්වා නෑ මට දැන් මේ කාලය තුල මට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. O levels ඉවර වෙලා මේ ගෙදර ඉන්න කාලය තුල. මම කිව්වා නෑ මම මේක කරනවා. මම A levels result يعني O level result ආවට පස්සේ මම A level කරන්නම්. එතකම් මම මේක කරනවා. ඒක තමයි මගේ ගැලවීමට තිබ්බ එකම දේ. එතකොට ගම්මානේ අධ්‍යක්ෂක හිටියේ කීර්ති හෙට්ටිආරච්චි. එයා ඇත්තටම කියනවා නම් මට මගේ තාත්තා වගේ. ඉතින් මම හැමදාම යනවා අංකල් ගාවට ගිහින් අංකල් සෑහෙන try කරා මගේ හිත හදන්න. ඔයා ඉගෙන ගත්තොත් ඔයාට ඊට වැඩි දේවල් හම්බ වෙයි. විභාග කරලා ඒවා කරලා ඉස්සරහට ගියොත් ඔයාට ඊට වැඩි සෑහෙන දේවල් හම්බ වෙයි. කරන්න විභාග කරන්න මේක නවත්තන්න දැන්. ඒ කරන ගමන් මේක කරන්න. මම ඒත් කැමති වුණේ නෑ. මං කෝ නෑ මට බෑ මේක. ඉස්කෝලේ යන්න බෑ. මං කෝ තව ගොඩාක් ළමයි ඉන්නවා මෙතන ඉගෙන ගන්න. එයාලට chance එක දෙන්නයි. එයාලට ඉස්කෝලේ යන්න chance එක දෙන්න. අන්තිමට ඒ කතාවට මම බැනුනුත් ඇහුවා. ඒ පස්සේ කොහොම හරි එයාලා කැමති වුණා. හරි ඔයාට ඕන මේක නම් අපි ඒ කියන්නේ ආයතනගත දරුවෝ විදිහට අපිට හිතුමතේට තීරණ ගන්න බෑ. ඔව්. කවදා හරි දවසක එයාලාට කියන්නේ සාක්ෂියක් ඕනේ. මගේ කැමැත්තට මේක මම මේවා කරන්නේ කියලා. ඉතින් මම එතකොට හිටපු ජාතික අධ්‍යක්ෂකට ලියුමක් මම ආපහු මගේ කැමැත්තට ඉස්කෝලේ යන්නේ නැහැ. මම ඉස්කෝලේ ගමන මෙතනින් නවත්තනවා. මට අවශ්‍ය දේ ඉගෙන ගන්න මට අවස්ථාව දෙන්න කියලා. මම හිතන්නේ පළවෙනි පාරට එහෙම ලියුමක් ලිව්වේ ඉස්කෝලේ යන්න බෑ කියලා. ඒව ලියලා ඊට පස්සේ එයාලා අවස්ථාව දුන්නා ඉතින් මට. හරි කමන්නේ අපි දීලා බලමු කියලා. ඊට පස්සේ මම අනුරාධපුරේ තමයි ඉස්කෝලේ ගියේ. ඒ හැමදේම අතහැරලා මම කොළඹට ආවා. අවුරුදු 15. ඒ ඇවිල්ලා ඊට පස්සේ මම ඉගෙන ගන්න ගමන් මං කොනයිද ඉගෙන ගන්න එකම විතරක් ගිහුවා ඉස්කෝලේ යනවා වගේ දවස් 5ක් ක්ලාස් යන්න ඉගෙන ගන්න ඒව නැහැ. ඉතින් එතකොට මම හිතුවා නෑ මං ට්‍රේනින් එකක් ජොබ් ට්‍රේනින් එකක් ගන්න ගමන් ඉගෙන ගන්නවා. එතකොට මට එක්ස්පීරියන්ස් එක තව වැඩිපුර හම්බ වෙනවා. අවුරුදු 15 ළමයෙකුට පර්මිෂන් නෑ කොහෙවත් රස්සාවක් කරන්න. පස්සේ ඉතින් ඒකටත් සෑහෙන ප්‍රශ්න වුණා. අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ රස්සාවක් කරන්න කම්පැනි එකකට බඳව ගන්න. ඉතින් ඒකත් මම යන්තම් කොහොම හරි කියලා අංකල්ලාගෙත් කැමැත්ත ඇතුව අන්තිමට අංකල්ගේ යාළුවෙක්ගේ තැනක්ම හොයලා දුන්නා. ඔයා ට්‍රේනින් වෙන ගම ඔයාට කැමති දෙයක් ඔයා කරන්න. ඊට පස්සේ මම ග්‍රැෆික් ඩිසයිනින් ඉස්සෙල්ලාම සර්ටිෆිකේට් කෝස් එකෙන් පටන් ගත්තා. මුල ඉඳලම ආයෙ පටන් ගත්තා කොළඹ ඇවිල්ලා. ඒකෙන් මට මෙඩල්ස් ගෝල්ඩ් මෙඩල් එකක් හම්බුණා. ඊට පස්සේ මම ඩිප්ලෝමා එක කරා. මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම ඩිසයිනින් ෆීල්ඩ් එකේ ඔක්කොම ඉතින් මම ඉස්කෝලේ යන වයස එකේ කෙනෙක්. ඒකවල මගේ ක්ලාසස් වල ඔක්කොම හිටිය ගොඩාක් ලොකු කට්ටිය. දැන් නංගි ගැන පොඩ්ඩක් විස්තර කියමු. දැන් රෝගාතුර වෙලා හරිම අමාරු වෙන්නේ නංගිගේ ජීවිතේ බේරාගන්නේ මේ අම්මා. හැදුව අම්මා. ඔව්. නංගි අද කොහෙද ඉන්නේ මොනවද කරන්නේ? කිව්වත් වගේ නංගිව ගොඩක් අමාරුවෙන් තමයි අම්මා ජීවත් කරන්නේ. මේ මහන්සි වුණේ. ඉතින් අපි ගෙදර ඉන්න කාලේ වුණත් දැන් අපි ළමයි විදිහට රණ්ඩු වෙනවනේ. ළමා කාලේ අයියලා නංගිලා මල්ලිලා එක්ක රණ්ඩු වෙනවා. හැබැයි කවදාවත් නංගිට අපි ගහනවටවත් අම්මා කැමති වුණේ නැහැ. අඩුම තරමේ පොක්කක්වත් අරින්නේ නැහැ නංගිට. නංගි අපිත් එක්ක රණ්ඩු වුණා තායි අපිම තමයි බැනුම් අහන්නේ. එහෙම තමයි යාව හැදුවේ. ඉතින් හැමතිස්සෙම එයා හිතාගෙන හිටියා යාට තමයි වැඩිම ආදරේ. එයාට තමයි හැමදේම තියෙන්නේ මොනවා හරි දෙයක් ගෙනාවත් චූටි දෙයක් ගෙනාවත් අම්මා හැමෝටම බෙදුවට එයාට එකක් දීලා බෑ. එයාට වැඩිපුර දෙකක් වුණා. ඉතින් නංගි ඒ වගේ කෙනෙක්. ඉතින් දැන් වෙනකොට නංගිත් විවාහකයි. එයාට අවුරුදු 9ක බබෙක් ඉන්නවා. ඉතින් නංගි දැන් විදේශගත වෙලා ඉන්නේ. එතකොට ඔයගලන්ට දැන් තේරෙනවා ඇති මේ හැදූ අම්මා කෙනෙක් විදිහට වැඩිහිටියෙක් විදිහට මේ දරුවෝ ගැන කොයි විදිහට අවධානයක් යොමු කරලා තියෙනවද කියලා. මම හිතන්නේ ඉරේෂා අපි ඔබේම වචනයෙන් ඇයට ස්තුති කරන්න. මම හිතන්නේ වචන මදි ස්තුති කරන්න. මේ වගේ වැඩිහිටියෝ අපේ සමාජයකට කොච්චර වටිනවද කියන එක ඔයාගේම වචන වලින් අපි දැනගන්න කියලා.
කියන්න මේ එක දෙයක් කියලා නෑ. අපි මේ තත්ත්වයට ගෙනාවට යාට ගොඩක් පිං. මොකද අද වෙනකොට මම නංගි විතරක් නෙමෙයි අපේ ගෙදර මං හිතන්නේ අපේ අම්මගේ අතින් හැදුණු ළමයි 20කට එහා ඉන්නවා. ඒ හැමෝම හොඳ තැන්වල ඉන්නවා. හැබැයි අපි හැමෝම අම්ම ගැන බලනවා. අද වෙන දැන් අම්මා විශ්‍රාමිකයි. එහෙම කියලා අපි ආව පැත්තකට කරලා නෑ. ඉතින් මම අදටත් අඩුම තරමේ මාසෙකට 3 පාරක්වත් ගිහිල්ලා අම්මව බලලා එනවා. එයාගේ හැම දෙයක් ගැනම හොයලා බලනවා. මං විතරක් නෙවෙයි විදේශගත වෙලා ඉන්න අපේ අනිත් සහෝදර සහෝදරියනුත් ඒ වගේ. ඉතින් ඔයාට ඇත්තටම ගොඩක් පිං මේ කරලා තියෙන දේවල් වලට ඔයාගේ මුළු ජීවිත කාලෙම කැප කරලා අපි වෙනුවෙන් මම හිතන්නේ ගොඩාක් පුංචි වයසකදී අම්මා අපිව බාරගත්තේ හදන්න. එතකොට ගෑනු ළමයෙක් විදිහට යටත් ගොඩාක් හින්න තියෙන්නේ නැති. රසාවක් කරන්න, කසාදයක් අදින්න, ඒ හැම දෙයක්ම අත්හැරලා තමයි මම හිතන්නේ අපේ අම්මා මගේ ගෙදරටත් හොරෙන් තමයි මේකට ඇප්ලයි කරලා තිබුණේ මුලින්ම. එතකොට ඒ හැම දෙයක්ම නවත්තලා අපි වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරා. ඒකට ඔයාට ඇත්තටම ගොඩාක් පිං සහ අපි ඔයාට ගොඩාක් ආදරේ. ඒ ආදරේ කොච්චරද කියලා කියන්න අපිට වචන නැහැ. හරි. ඉරේෂා දැන් ඔයා පොඩ්ඩක් ඔයාගේ ජීවිතයෙන් ඔයා කියන්නේ අද මම හිතනවා ජීවිතේ සාර්ථක තරුණියක් විදිහට ඔයා ජීවිතේ ගෙවනවා. සතුටින් ජීවිතේ ගෙවනවා. ඔව් අනිවාර්යයෙන්. මේ වගේ අපේ සමාජය ඇතුලේ තවත් ගොඩක් අය ඉන්න පුළුවන් ගෙදරක ඇතුළත හිර වෙලා හිටියත් අම්මා තාත්තා හිටියත්. මොකද්ද ඔයා ඒගොල්ලන්ට දෙන පණිවිඩය අද? මට කියන්න තියෙන්නේ මේකයි. දැන් අපිට අපි ජීවිතේ පටන් ගත්ත තැන අපි දන්නවා. හැබැයි අපි දන්නේ අපේ අවසානය මොන වගේ වෙයිද කියලා. ඒක අපි පටන් ගත්තේ මොකක් හරි කියන්නේ අපිට ඉපදෙනකොට සහ අපි මේ ජීවිත කාලේ අපිට හම්බෙච්ච නැති ගොඩක් දේවල් එක්ක අපි ඉපදෙන්නේ නැති. හැබැයි අපේ අවසානය අපිට ලස්සනට ඉවර කරන්න පුළුවන්. අපි හැමෝටම එහෙමයි. අපිට අභියෝග එනවා විශේෂයෙන් විකල්ප රැකවරණය තුළ හැදෙන ගෑනු ළමයින්ට. අභියෝග එනවා වගේම අපිට අපිටම ලොකු ශක්තියින් තියෙනවා. අපිට ඒ ශක්තියින් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. අපේ අවසානයේ හරි ලස්සනට අපිට ලියා ගන්න පුළුවන්. මට මේක නෑ, මට අම්මා තාත්තා නෑ, මට සල්ලි නෑ, මේ කිසිම දෙයක් අදාළ නෑ. තමන්ගේ ශක්තිය සහ තමන්ගේ උත්සාහය තියෙනවා නම්. තමන් හැමතිස්සෙම පොසිටිව් විදිහට හිතනවා නම්. මමත් ඒ වගේ. මම හැමතිස්සෙම සතුටු වෙන දෙයක් තිබුණා පොඩි කාලේ ඉඳලම. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයාට අම්මා නෑ, ඔයාට තාත්තා නෑ නෝ මෙහෙම තැනකද කියලා මම කියන්නේ නෑ මට ඒක සතුටක්. මොකද මට ඒ කට්ටිය නැති වෙච්ච හින්දා තමයි මට අද මෙහෙම දේවල් හම්බ වෙලා තියෙන්නේ. ඒකට ඔය මට ලැබෙන දේවල් ඔයාලට ලැබිලා නෑ එතකොට. ඔව්. ඒකත් එක්ක මම හරි ලකි ඔයාලට වැඩිය. මොකද මම කවදාවත් දැන් පොඩි කාලේ අපි ඕනම තැනකට ගියපුවාම ඉස්කෝලේ වුණත් අපි ළමයි එක්ක ආගිව් කරනවා. ඔයා මෙහෙම තැනක නෝට අම්මා තාත්තා නෑනේ. ඔය දේවල් අපිත් අහලා තියෙනවා. හැබැයි අපිට අපි අනිත් පැත්තට ආගිව් කරනවා. අපි කවදාවත් කඩේකට ගිහිල්ලා බඩුවක් අරගෙන නෑනේ. අපිට සර්වන්ට්ලා වගේ ගෙනල්ලා දෙන්න කට්ටිය ඉන්නවා. ඒක තමයි අපේ පොසිටිව් එක. අපි හැමතිස්සෙම හිතේ තව කෙනෙක් අපිට නැහැ කියන දේ නෑ. ඒක අපේ ලක්ෂික. අපිට හැමදේම අපිට ගෙදරට ගෙනල්ලා දෙනවා. අපි කවදාවත් මේ කොහෙවත් ගිහිල්ලා කාගෙන්වත් එහෙම ඉල්ලනව නෙමෙයි. ඒ පොසිටිව් එකෙන් තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. මම කියන්නේ මම පොදුවේ. ඉතින් එතකොට මට හිතෙනවා දැන් අනිත් ළමයින්ටත් එහෙම හිතන්න පුළුවන්. ගොඩාක් දැන් මම ඇත්තටම මම කියන්න ඕන දෙයක් තියෙනවා. මම දැන් අපි විකල්ප රැකවරණය හැදිලා වැඩිලා එළියට ඇවිල්ලා අපි හදාගෙන තියෙන සංවිධානයක්. එතකොට අපි ලංකාව පුරාම ළමා නිවාස සහ විකල්ප රැකවරණ ආයතන වලට ගිහිල්ලා ළමයිව දැනුවත් කරනවා. ඔයාලා හැදෙන්න ඕනේ මෙහෙමයි. අපි මේ තැනින් එළියට ඇවිල්ලා මෙහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලටත් එහෙම කරන්න පුළුවන්. තමන්ට තමන්ව විශ්වාස කරන්න. කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවා. අපිට අපේ ඒ විශ්වාසය මත කරන්න බැරි දෙයක් නෑ ඇත්තටම බැලුවොත්. ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට. ඒක තමන්ට පුළුවන් කියලා හිතන්න. අනිත් එක තමන්ට තමන් විශ්වාස කරන්න. දැන් අපි මේ කතාව ඉවර කරන්න කලින් ඉරේෂාගේ කතාවත් අහගෙන ඉඳලා මම තව දෙයක් ඕගලන්ට මතක් කරන්න කැමතියි. අපි කුඩා කාලේ ඉඳලම කියවලා තියෙනවා මේ මැක්සිම් ගෝර්කි කියන විශිෂ්ට ලේඛකයාගේ අම්මා කියන පොත. මේක මං හිතන්නේ නොකියපු කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම වගේ මේක කියවලා තියෙනවා. ගෝර්කිටත් කුඩා කාලේදීම පිය සෙනෙහස අහිමි වෙලා මව් සෙනෙහසත් අහිමි වෙනවා.
හැබැයි ආච්චි අම්මා ළඟ හැදෙන කෝර්කිට එක කාලෙකදී පාසල් යන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ එච්චරට යා අගාධයකට වැටෙනවා. නමුත් බලන්න එහෙම ජීවිතේ පටන් ගත්ත මැක්සිම් ගෝර්කි පොතපත කියවලා පහු වෙනකොට පොතපත කියලා ඉල්ලගෙන පොතපත කියවලා කොච්චර දුරක් ඇවිල්ලා ලෝක ප්‍රකට විශිෂ්ට ලේඛකයෙක් වෙනවද කියලා. දැන් ඉරේෂාගේ කතාව අහගෙන ඉන්නකොටත් ඉරේෂා කියන්නේ ඔය ටිකම තමයි. අපිට කවුරු නැතත් අපිට අපේ කියලා ආත්ම ශක්තියක් තියෙනවා නම් ධෛර්යයක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් අපිට ඒ තැනට යන්න පුළුවන්. ඒක බාධාවක් වෙන්නේ නැහැ අපිට. අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ එහෙම නැත්නම් සරණක් නැහැ කියලා අපිට බාධාවක් වෙන්නේ ළමා නිවාසයක හැදුනත් දුර යන්න පුළුවන්. ඒ පණිවිඩය තමයි අද ඉරේෂා අපිට දුන්නේ. මම ස්තුතියි. ස්තුතියි.